හායි කොහොමද කට්ටිය මේ ඉන්නේ මගේ පූස් පැටියා හරිම දගයි Okay. I don't know කියන එකේ තේරුම මොකද්ද? මම දන්නේ නැහැ දන්නේ නැහැ කියලා කොහොමද? සල්ලි දීලා පන්ති යවන්නේ ඔක අහගන්නද? අද ඉඳලා ගෙදර නැවතියන්. ඔයි මිනිහෝ දවසේම අතේ ගගහා ඉන්නේ නැතුව ඔවිල්ල මට වැඩක් කරලා දෙනවා. ඉතින් ගෑණියේ තමුසේ මන කිව්වේ අද නිදහස් දවසේ. තමුසෙට නිදහසේ ඉන්න දෙන්න කියලා. අයියේ මේකට ගහලා දෙන්නකෝ. අනේ නගී මේ වෙලාවේ නම් බෑමයි. අනේ අයියේ ගෙදරට හදිසි. හරි නගී. බලන්න මොනවද කරන්න පුළුවන් කියලා. මොනවද හොයන්නේ? සෙල්ලම් කරද්දි දුවගේ කරාබුව මිදුලේදී නැති වෙලා. මිදුලේ නැති වුණා නම් ගේ තුල හොයන්නේ මොකද ගෑණියේ? මිදුල කරුවලයිනේ කොහොමද මිදුල හොයන්නේ? සුද්දෝ ඔයාගේ මල්ලි හිටියට වඩා ලොකු වෙලානේ. දැක්කම පිස්සු හිතෙනවා. මොකද පුතේ අවුලෙන් ඉන්නේ? අක්ක මට ආදරේ නෑ. එයා වෙන මල්ලි කෙනෙක්ට පිස්සු වැටිලා. දෙවියෝ වරයක් දෙනවා කැමති දෙයක් ඉල්ලන්න කියලා. ඔයා ඉල්ලන්නේ සල්ලිද මොලේද? සල්ලි තමයි. අපෝ මං නම් ඉල්ලන්නේ මොලේ. ඒක තමයි. කවුරුණත් ඉල්ලන්නේ Tamanට නැති දෙන්නේ නේද? අද හවස අපි අම්මලක් ගෙදර යමුද පිස්සුද ගැණියේ? මම මාස 3කින් ගෙදර ආවේ. මටත් කියලා අවශ්‍යතාව තියෙනවා. ඔයා බොනවද? පොඩ්ඩක් විතර. පොඩ්ඩක්. ආව පොඩ්ඩයි බොන්නේ. බීපුවම මම වෙනම පුද්ගලෙක් වෙනවා. මිනිහා හොදටම බොනවා. ඔන්න ඔකයි ප්‍රශ්නේ. දෙහිගෙඩි දෙකකුයි මිරිස් කරලකුයි එල්ලුවම වටින දේවල් ආරක්ෂා වෙනවලු සුදු. ඒකනේ දෙවියෝ අපි උපතින්ම ආරක්ෂා කරලා එවන්නේ. අද නම් අපි අප්ප දන්න යන්නේ. එනවද අප්ප කන්න? මුචාර. අය දන්නේ අපේ උඹ ඔය හෙළුවෙන් කොහෙද යන්න හදන්නේ? උඹ ඔක්කත් ගලවල ඵලයන්. නංගි ආප්ප දාපුවා. තියෙනවද කන්න? පොඩ්ඩක් ඉන්න වෙනවා අක්කා ගෙදර ගියා අයියේ ආවම දාලා දෙන්නම් අම්මේ උඹේ මිනිහා මගේ කුඹුර හැව හැමක්ම මඩ විසී වෙන්නේ. හැම කුඹුරක්ම එක වගේ නෑනේ නාංගියා මම වාගේ ATM පින් එක දැක්කා. මේ බොරු කියන්න එපා එහෙනම් කියනවා බලන්න 13යි 13. අයියෝ මෝඩයෝ වැරදි. ඒක 23යි 23. ඕකේ නංගි. ඔයා දැන් පරිස්සමින් ගෙදර යන්න. Women. හෙලෝ මේ පොලිසියෙන්ද කතා කරන්නේ ඔව් කියන්න මිස්. මොකද්ද ප්‍රශ්නේ? අපේ මහත්තයා ඊයේ කඩේට ගියා පරිප්පු ගේන්න තාම ගෙදර ආවේ නෑ එහෙමද නෝනා ගෙදර වෙන මොකුත් නැද්ද උයන්න? ඔය ගෙදර තියෙන වෙන මොනවා හරි උයා ගන්න. ලස්සනයි නේද මගේ වගාව? අද නම් කොහොම හරි කඩා ගන්න ඕනේ. එත් මේ ඔක්කොම කොහොමද තනියම කඩන්නේ මම නංගි බය වෙන්න එපා. මම ඉන්නානේ. මම දන්නවා අයියා ආසයි කියලා කඩන්න හරි එහෙනම් අපි ගෙඩි කඩලා එන්න ඔයාලා මේක ලයික් කරන්න අමතක කරන්න එපා. යමු අයියා ඇතුළට.